ඔන්න ඔවැනි ඉතාමත් සංකීර්ණ නඩු තීන්දුවකින් තමයි නැත්තම් මේක ජනමතීකරණ ලක් වෙන්න තිබුණ 13 වෙනි සංශෝධනය. ඉතාමත් ඒක ඉතාමත් සංවේදී නඩු තීන්දුවක්. ඒතකොට දැන් එහෙම තමයි මේ 13 වෙනි සංශෝධන ව්‍යවස්ථාවට ආවේ. දැන් නැවත අභියෝග කරන්න විදිහක් නැද්ද? ඔබ උතුරු නැගෙනහිර වෙන් කරන්න නඩුවක් අභියෝග කරන්න බෑ. අධිකරණය දැන් අභියෝග කරන්න බෑ. මොකද ඒ අධිකරණ තීන්දුව තිබෙන නිසා. ඒ තීන්දුව දැන් ප්‍රකාශයටපත් වී තිබෙනවා. ඒ අනුව ව්‍යවස්ථාවට ඇතුළත් වී තිබෙනවා. දැන් අභියෝග ලක් කරන්න බෑ. ඊළඟ අභියෝග ලක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ 13 වෙනි සංශෝධනයට එකතු කිරීමක් වෙන අවස්ථාවක නැවත අභියෝග ලක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් අභියෝග ලක් කරන එවැනි අවස්ථාවකදී දැන් කළ යුතු වන්නේ මේ ලබා නොදී තිබෙන බලය ලබා දෙන්න තම ඉඩම් බලය ලබා දීලා නැහැ. පොලිස් බලය ලබා දීලා නැහැ. දැන් ලබා නොදී තිබෙන බලය තමයි මේ දෙන්න හදන්නේ. පොලිස් බලය කියන්නේ මොකද්ද? පොලිස් බලය කියලා කියන්නේ විශේෂයෙන්ම ඊට පසුව එක් පළාතට නියෝජ්‍ය පොලිස්පතිවරු යටතේම පාලනය වෙන්නේ. ඒ නියෝජ්‍ය පොලිස්පතිව පත් කරන්නේ ඒ පළාතේ ඒ ප්‍රදේශයේ මහා මාත්‍යවරයා. ඒතර මහා මාත්‍යවරයා පත් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා කියන්නේ දැන් නම් නැගෙනහිර පොලිස්පතිවරයා බවට පත් වෙන්නේ කවුද? පිල්ලයන් පත් කරන කෙනා. එතකොට පිල්ලයන් මහතා ඔබ දකින්න තියෙත් මා දැක්කා ඔහුගේ ප්‍රකාශයක් තිබුණා. මේ 13 වෙනි සංශෝධන ක්‍රියාත්මක කිරීමට එරෙහිව යම් කුමන්ත්‍රණයක් ආණ්ඩුව ඇතුළෙම තියෙනවා කියලා. ඒ ලොකු චෝදනයි. ඒතර ඔහු ඒ පිළේ ඉන්න කෙනා. ඒ පිළේ ඉන්න කෙනෙක් තමයි දැන් සන්නද්ධ බලය ගන්න. ඒතර මොකද්ද වෙන්නේ? එක පැත්තකින් 13 වෙනි සංශෝධනය හරහා පිළිතුරු ලද පළාත් සභාවේ නිල බලය, මහමැති ධූරය, පරිපාලනය, එහි යාන්ත්‍රණය, එහි මුදල්, එහි සම්පත්. ඒ බලයයි අනිත් පැත්තේ නීති අනුකූල වෙන සම්මත බලයයි. ඒ දෙකම එක විට බෙදුම් මාදිට ක්‍රියාත්මක වුණොත් මොකද කරන්න පුළුවන්? එක දිශාවකට යන්නේ. ඒ නිසා අප කියන්නේ මෙන්න මේක නතර කරන්න. නතර කරන්න විතරක් නෙවෙයි. මොකද්ද විසඳුම? විසඳුම. දෙමළ ජනතාව මුහුණ දී තියෙන ගැටලුවට විසඳුම එක ප්‍රජාතන්ත්‍රවාදී. මේ ආණ්ඩුවල ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බෑ. උතුරේ ජනතාවට කවර ප්‍රජාතන්ත්‍රවාදයේ දකුණේ මාධ්‍ය විදුලි ලියන්න දෙන්නේ නැත්නම්. දකුණේ මාධ්‍ය ආයතනට කියන්න දෙන්නේ නැත්නම්. ඉතින් ප්‍රජාතන්ත්‍රවාද එක. දෙක දෙමළ ජනතාව තමන්ගේ භාෂාව මත මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම්. තුන මේවා එකට මම 1 2 3 කියලා පිළිගැස්සුවර මේ එකක් කරලා දෙකට යන කෙනෙක් නෙමෙයි. එකට ක්‍රියාත්මක වෙතු දේවල්. තුන්වෙනි කර්මකට ගත්තොත් ඔවුන්ගේ සංස්කෘතිය නගා සිටීම සඳහා වැඩ පිළිවෙල. කොහොමද මේ දේවල් ලබා දිය යුතුයි කියලා කොහොමද අපි මේ මොවුන්ට මේව ලබා දෙන්නේ? ව්‍යවස්ථාවෙන්ද නැත්නම් වෙනත් ක්‍රමයකින් පරිපාලනය? ආණ්ඩුවල කාර්යභාරය. ආණ්ඩුව බලයට පත් වෙන්නේ මොකටද? ඒ ආණ්ඩුව ඒ ජනතාව මුහුණ දී තිබෙන පොදු ගැටලු සහ විශිෂ්ට ගැටලු හඳුනාගෙන ඒ ගැටලු විසඳුම සෙම රජයේ කාර්යභාරය. නිසා මෙහි කාර්යභාරය රජයේ. ඒ අතර මේට බාධා කරනවා නම් පරිපාලනය. අපි කියනවා පරිපාලන විමධ්‍යගත කිරීමක් කරන්න ඕන. මේ කොළඹ කේන්ද්‍ර කරගත්තු පරිපාලනය. මෝටර අතුරු ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලස්ථානය කොළඹ. ඒතර හැම යාපනයකනත් වාහනයක් අරගෙන යන අවුරුද්දට ලියාපදිංචි කරන්න මෙහෙට. ඒක වැරදි. ඒක යන්න යාපනයේට. ඒ වගේම තමයි විභාග දෙපාර්තමේන්තුව. විභාග දෙපාර්තමේන්තුව නම් දැන් නම් මෙතන තියෙන එකත් වැරදි කියලා හිතන්නේ. හරිද? නමුත් මම කියන්නේ ඒ ජනතාව එදිනදා මුහුණ දී තිබෙන පරිපාලන ගැටලු. මොකද්ද මේ පාස්පෝර්ට් එකක් හදාගන්න. ඉතින් පාස්පෝර්ට් එකක් හදාගෙන තමන්ගේ නගරේ මේ දිනු තාක්ෂණත් එක්ක හොදින් කරන්න පුළුවන්. ඒතකොට මේ පරිපාලන විමධ්‍යගත කිරීමක් කරන්න ඕනකම තිබෙන්නේ. මේ බලය පිටිමනේ දේශපාලන බලය කවුද ඉල්ලන්නේ? මොන දෙමළ පුරවැසියද කියන්නේ අපිට දේශපාලන බලය දෙන්න කියලා. ඒ දෙමළ පුරවැසියන්ගේ ගැටලුවක් නෙවෙයි. දෙමළ පුරවැසියන්ගේ ගැටලුව තම මුහුණ දී තිබෙන එදිනදා රාජ්‍යත් එක්ක කටයුතු කරන මුහුණ දී තිබෙන ගැටලු. ඔවුන්ගේ ආර්ථිකයේ ගැටලු, ඔවුන්ගේ කුෂ්කර්මාන්තයේ තිබෙන මිලක්, ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය, ඔවුන්ගේ දරුවන්ට රැකියාව, ඔවුන්ට ඉන්න නිවාහනක්, ඔවුන්ගේ ගෙදරට ලයිට්, ඔවුන්ගේ ගෙදරට වතුර, ඔවුන්ට යන්න එන්න පාරක්, ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය සංවර්ධනය කරන්න ඉඩක්, ඔවුන්ගේ දරුවන් ක්‍රීඩා ශාස්ත්‍රයට ගේන්න. ඒක තමයි දෙමළ ජනයාගේ ගැටලුව. හැබැයි දෙමළ ජනයාගේ ගැටලු පාවිච්චි කරලා දෙමළ නායකයෝ කියනවා මොකද්ද? නෑ මේකට බලය දෙන්න. ඒ නායකයන්ගේ ගැටලුව. ඒක ඩග්ලස් දේවානන්ද මහත්තයට හෝ ආනන්ද සංග්‍රී මහත්තයට හෝ පිල්ලයන්ට හෝ ඔටුන්නක් කි. ඉතින් අපි මේ දෙන්න හදන්නේ දෙමළ ජනතාවට උත්තරයක් නෙවෙයි. අර බලය බෙදන අයට එහි ඉන්න නායකයන්ට යම් ඔටුන් ටිකක් මේ දෙන්න හදන්නේ. ඒ නිසා මේක අනිවාර්ය වැරදි. ඒ ප්‍රශ්නේ විසඳුමක් වෙන්නේ නැහැ. අනතුරුව මොකද කරන්නේ උන්? නැවත ඔවුන්ගේ බලය සඳහා Tamanට ලැබෙන මේ දේශපාලන බලය පාවිච්චි කරනවා. තව මම කලින් කිව්වේ. ඔබ කියන්නේ මේක ඉවරයක් නෑ. දිගටම වෙනත් මේක අනිවාර්යෙන් දැන් කරන්න ඕන. හරි ආණ්ඩුවක් නම් හරියට කරන්න. 13 දැන් තියෙන පළාත් සභාව තෝසි කරන්න ඕන. මොන පරිපාලන අවුලක්ද හදලා තියෙන්නේ? ජාතික රෝහල් කියලා තියෙන පළාත් රෝහල් කියලා තියෙන. ලෙඩ තියනවාද එහෙම? ජාතික ලෙඩ සහ පළාත් ලෙඩ කියලා. ලෙඩ නම් ලෙඩ. නේ අධ්‍යාපන පිටින එක හරියද? ජාතික අධ්‍යාපන පළාත් අධ්‍යාපන කියලා. වැරදි. ඒ නිසා මේ පරිපාලන ක්ෂේත්‍ර විශාල අවුලක් හදපු විශාල නාස්තිකර ආයතනයක්. මේ ආයතනයන් අද මේ අයට උදව් වෙලා තිබුණා. හේතුව මොකද්ද? Tamanට දැන් බලන්නකෝ ඉන්න අය බලන්නකෝ වෙලා. පෞෂ්‍යමතුමා මහාන්දී. එතුමා විශ්‍රාම යනකම් පුතා තියලා තියෙන පළාත් සභාවේ නවුසර් පෞෂ්‍යමතුමා නිතොගේ යාළුවා. හරිද? ඊට පස්සේ කොහොමද මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව. එතුමගේ මල්ලි ආනන්ද අලුත්ගමගේ තියෙන පළාත් සභාව. ඊළඟ දිමු ජයරත්න පාර්ලිමේන්තුව. එතුමගේ නෑනා සීලා යාපතිලා තියෙන පළාත් සභාව. කවුද? සරත් අමුණුගම පාර්ලිමේන්තුව.
එතුමගේ පුතා දිනුම් අමුණුකම තියලා තියෙනවා පාර්ලිමේන්තුවේ. එස්.එම්. චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේ. එතුමගේ මල්ලි තියලා තියෙනවා පළාත් සභාවේ. උතුරු මැද පළාත් සභාවේ. බර්ටි දිසානායක පාර්ලිමේන්තුවේ. පුතා තියලා තියෙනවා බර්ටි දිසානායක මහ ඇමති. පුතා තියලා තියෙනවා මහා ආණ්ඩුවේ. හරිද? තිස්ස කරල්ලියද්ද මහත්තයා පාර්ලිමේන්තුවේ. එතුමගේ අක්කා තියලා තියෙනවා පළාත් සභාවේ. සාලින්ද දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේ. එතුමගේ නෝනා මංජුලා දේවි තියලා තියෙනවා පළාත් සභාවේ. ජනක බණ්ඩාරතෙන්න කොන් මහා ආණ්ඩුවේ. එතුමගේ පුතා තියලා තියෙනවා පළාත් සභාවේ. සාලින්ද දිසාන මේ අනුරයාපා එමතුමා පාර්ලිමේන්තුවේ. එතුමගේ මල්ලි තියලා තියෙනවා පළාත් සභාවේ. ජයරත්න හිරත් පාර්ලිමේන්තුවේ. එතුමගේ මල්ලි තියලා තියෙනවා පළාත් සභාවේ. නාවින්න මැතිතුමා පාර්ලිමේන්තුවේ. එතුමගේ නෝනා තියලා තියෙනවා පළාත් සභාවේ. පවිත්‍රා දේවි වන්නේ ආරච්චි පාර්ලිමේන්තුවේ. එතුමගේ පුතා එතුමගේ මහත්තයා තියලා තියෙනවා පළාත් සභාවේ. මොකද්ද මේ? මේ ඒගොල්ලගේ ඥාති වර්ගයයි නෑනලා බෑනලා නෝනලා පුතාලා ඊළඟ ඒ තාත්තා පාර්ලිමේන්තුවේ විශ්‍රාම වෙනකන් අයියා පාර්ලිමේන්තුවේ විශ්‍රාම වෙනකන් කට්ටිය රඳවලා තියෙන මධ්‍යස්ථානයක් කියලා තියෙනවා. දැන් බලන්නකෝ. මේකත් නේ චමල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ. එතුමගේ පුතා ගේන්න හදන මහමැද දූරේට. එඩ්වින් වික්‍රමරත්න හිටියා පාර්ලිමේන්තුවේ. එතුමගේ පුතා ලොක්කේ ඉල්ලනවා දැන් මයියංගනේ. කැප්ටන් සෙනවිරත්න හිටියා පාර්ලිමේන්තුවේ. නිකන් ගත්තොත් ඔක්කොම හොමයි. මේ පරම්පරා ටික තියාගෙන යන්න ජනතා මුදල් නාස්ති කරන ආයතන. හැබැයි දැන් ඉතින් ඔබ කියන විදිහට දැන් ඔබ කියන කාරණා අනුව දැන් පවතින ආණ්ඩුවකින් පරිපාලන විමගත කිරීම කරා විසඳුමක් ගන්න පුළුවන්. හැබැයි අපි දැකපු දේ තමයි මේක වුණේ නැහැ මෙච්චර කාලෙ. කොහොමද මේක ක්‍රියාත්මක කරන්න අවසාන වශයෙන් මට කෙටියෙන් කියන්නේ මොකද්ද? මේකට ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා. භාෂා ප්‍රශ්නේ ඔබම කිව්වා තියෙනවා කියලා. මේක විසඳ ගන්න කොහොමද? අප පිළිගන්නවා දෙමළ ජනතාවට දෙමළ වූ නිසා පොදු ගැටලු සිංහල ජනතාව මුහුණ දෙන පොදු ගැටලු ආගෙම ඔවුන්ට විශේෂ වූ ගැටලු තියෙනවා. අපි ඒක පිළිගන්නේ. එතකොට මේ ආණ්ඩුව වලට පොදු ගැටලු වලට විසඳුමුත් නැහැ, විශේෂ ගැටලු වලට විසඳුමුත් නැහැ. අපි මේ පුරුදු වෙලා තියෙනවා මේ දෙන්න බැරි කෙනෙක් එක්ක ඉල්ලන්න පටන් ගන්න. ඒක මේ වැඩේ තියෙන්නේ. ඉතින් මේ දෙන්න බැරි අය පත්නු කරගන්න එකයි මේකට තියෙන එකම උත්තරේ. මේගොල්ලන්ට දෙන්න බෑ. ඔබ හිතනවාද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රජයට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න පුළුවන් කියලා? ඔබ හිතනවාද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජයට නීතියක් දෙන්න පුළුවන් කියලා? ඔබ හිතනවාද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයකට සමානතාවය අයිතින් දෙන්න පුළුවන් කියලා? බෑ. ඉතින් ඇත්ත උත්තරේ ඒක. ඉතින් මේගොල්ලන්ට දෙන්න බෑ. දෙන්න බැරි නිසා අපි වෙන උත්තරයක් ඉල්ලනවා. වැරදිනේ. ඇත්ත උත්තරේ ගන්න අපි හිතන්නේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය, සහෝදරත්වයේ, සම අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න පාලනයක් රට ඕන. හොඳයි එහෙනම් ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙන අදහසේ මේ කතාබහට එකතු වීම සම්බන්ධයෙන් එහෙනම් අපි ත්‍රිමාන වැඩසටහන හමාර කරන්නට මේ සූදානම් වෙන්නේ ලබන සතියේ හම්බ වෙනවා.